නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, ඔබ මේ සම්බන්ධ වෙන්නේ පටිච්ච සමුප්පාද විවරණය නම් දේශනා මාලාවේ දෙවෙනි දේශනාවටයි. තථාගත භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද ඒ ගාම්භීර පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව අපි මේ දේශනා මාලාව තුළ කොටසින් කොටස විස්තර කරනු ලබනවා. ඉතින් අද දවසේත් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුනා පූජ්‍යපාද ගෞරවනීය දොළොස්සල උදිතදීර ස්වාමීන් වහන්සේ. ඉතින් අපි උන්වහන්සේව ඊටාම ආදරයෙන් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම අපිට මතකයි පසුගිය වැඩසටහනේදී විස්තර කරන්නට යෙදුනේ පටිච්ච සමුප්පාදය කියන මේ වචනේ ගැඹුරු අර්ථය අපිට සරලව පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම ඒ පටිච්ච සමුප්පාද න්‍යාය පිළිබඳව ඊටාම සරල විස්තරයක් ගැඹුරු දහම පිළිබඳව සරලව අපිට විස්තර කරලා දෙන්නට යෙදුණා. ඊට පටිච්ච සමුප්පන්න ධර්ම, පටිච්ච සමුප්පාද ධර්ම පිළිබඳවත් අපි ඒ දේශනාවේදී පසුගිය දේශනාවේදී කතා කරන්නට යෙදුණා. ඉතින් මේ පටිච්ච සමුප්පාදය කියන වචනය, ඒ ධර්මතාවය, එමත් නැත්නම් ඒ හේතුඵල ධම ගැන සඳහන් වෙනකොට පළමුවෙන්ම සඳහන් වෙන්නේ අවිද්‍යා පච්චය සංඛාරා. අවිද්‍යාව හේතු කරගෙන සංස්කාරයෝ ගොඩනගෙනවා, හටගන්නවා කියන කාරණාව. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට මේ අවිද්‍යාව කියන වචනය මනාකොට පැහැදිලි කරලා දෙනමින් ඔබ වහන්සේට ආරාධනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. වැඩසටහන මෙහෙයවන පූජනීය කලවානේ සංගාමජි ස්වාමින් වහන්සේගෙන් අවසරයි. කාරුණික පින්වත්නි, මේ වැඩසටහන් මාලාවේම දායකත්වය දරමින් කටයුතු කරන්නේ මහනුවර ජයසූරිය ඔප්ටිකල්ස් අධිපති, එවැගේම මහනුවර හන්තානයේ පදිංචි දෘෂ්ටි විශේෂඥ චන්න ජයසූරිය මැතිතුමන්, දෘෂ්ටි විශේෂඥ ඉන්දිරා ජයසූරිය එම මැතිනිය, එවැගේ මේ දෙපළගේ ආදරණීය පුතණුවන් වන එංගලන්තයේ පදිංචි වෛද්‍ය සහන් ජයසූරිය මැතිතුමන්, උදානි ජයසූරිය එම මැතිනිය, ඇමරිකාවේ සේවය කරන තිසල් ජයසූරිය මැතිතුමන්, එවැගේම නාල පහ පදිංචි
ලක්ෂ්මී ගුණතිලක ඒ ආදරණීය මෞතුමිය. මෙන්න මේ පිරිසයි ඊ타ත්ම සද්ධාවෙන් ඊ타ත්ම ගෞරවයෙන් පටිච්ච සමුප්පාද විවරණය වැඩසටහන් මාලාවේ දායකත්වය දරමින් කටයුතු කරන්නේ. දවසක් චන්නජයසූරිය මැතිතුමන් අපට සිහිපත් කරන්නට යෙදුන ස්වාමින් වහන්සේ අපි ධර්ම දේශනා කීපයක් බෞද්ධ මාධ්‍ය ජාලය ඔස්සේ දායකත්වය දරලා විකාශනය කරමින් ධර්ම දානමය පිනක් සිදු කරගන්නට බලාපොරොත්තු වෙනවා කියලා. ඔබ වහන්සේ පිළිබඳ තොරතුරු පොඩ්ඩක් හොයලා බලලා කියන්න කියලා සඳහන් කරන්නට යෙදුණා. අන්න ඒ අනුව තමයි මේ සත්පුරුෂයන් මේ උදාර පින්කමේ දායකත්වයේ දරමින් කටයුතු කරන්නට තමන්ගේ කැමැත්ත මත තමන්ගේ උවමනාව මතම අවකාශ සලසා ගන්නට යෙදුනේ. ඒ වගේම චන්නජයසූරිය මැතිතුමන් අපේ ජීවිතවලටත් අපේ විහාරස්ථානයටත් එදා පටන්ම බොහෝ උදව් උපකාර කරන සත්පුරුෂ පිරිසක්. දැන් අවුරුදු 15කටත් අධික කාලයක පටන් අපිට අස්කන්නාඩි පවා එතුමන් විසින් තමයි ලබා දීම් කටයුතු කරන්නේ. ඊට අමතරව බොහෝ කොට අපිට ඉදිකිරීම් ආදී දේවල් වලදී දායකත්වයේ දරා කටයුතු කරලා තියෙන පිරිසක්. බුද්ධ ශාසනයට බොහොම උපකාර කරන ලද පිරිසක්. ඒ වගේම නොයෙක් තැන වැඩ සිටින මහා සංඝරුවනට බොහෝ උපකාර කරලා තිබෙන පිරිසක්. ඒ බවත් පුණ්‍යානුමෝදනා පූර්වකව අද අපි සඳහන් කරනවා. එසේ සඳහන් කරමින් අපේ වැඩසටහනට අවධානය යොමු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපේ ස්වාමින් වහන්සේ සඳහන් කළා අද වැඩසටහනේ සාකච්ඡා කරන මාතෘකාව පිළිබඳව. ඒ තමයි අවිද්‍යාව පිළිබඳව. මේ වැඩසටහන් මාලාවේම පොදුවේ විස්තර කරන්නේ පටිච්ච සමුප්පාදය ගැන. හැබැයි පටිච්ච සමුප්පාදය ගැන විස්තර කරන්නේ සූත්‍ර දේශනාවලට අනුවයි. තවත් ගැඹුරින් තියෙනවා අභිධර්ම දේශනාවල. නමුත් අපේ වැඩසටහන් මාලාවේ අපි සූත්‍ර දේශනාවලට අනුකූලව තමයි බොහෝ විට මේ පටිච්ච සමුප්පාදය විස්තර කිරීම සිදු කරන්නේ. ඒකත් ඔබට මතක් කරන්නට ඕනේ. ඉතින් මේ වැඩසටහනේ අදට નિયમિત වෙලා තියෙන්නේ අපිට අවිද්‍යාව. ඒ වචනය පැහැදිලි කරලා දෙන්න. මං හිතන්නේ මේ වචනේ හැමෝම දන්න වචනයක්නේ අවිද්‍යාව කියන වචනය. අපිට මේක අහලත් හොඳට පුරුදුයි. ඒ වගේම අපි පරක්තරක් නොපෙනෙන අති දීර්ඝ සංසාර ගමනේ වැඩිපුරම වැඩුවේ පුරුදු කලේ දියුණු කලෙත් අවිද්‍යාවමයි. කොච්චර අවිද්‍යාවද කියනවා නම් අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැති තරමටම අපිට අවිද්‍යාව තියෙනවා. එච්චර අවිද්‍යාවක් අපිට තියෙනවා. මේ වචනේ සාමාන්‍ය අර්ථය තමයි විද්‍යා කියලා කියන්නේ අවබෝධය කියන එකයි. විද්‍යා කියන වචනේ තේරුම අවබෝධය. මම මේ කියන්නේ පාලි වචනේ. විද්‍යා කිව්වහම නම් ඒක සංස්කෘත වචනයක්. පාලියෙන් ඒකට කියන්නේ විද්‍යා කියලා තමයි පාලියෙන් කියන්නේ. නමුත් අපිට පුරුදු හන්ද මං විද්‍යා කියන වචනේ භාවිතා කළේ. සිංහලෙන් අපි ගොඩක් වෙලාවට ලියන්නේ විද්‍යා කියන සංස්කෘත හුරුවටනේ. ඒකේ තේරුම තමයි අවබෝධය කියන එක. හැබැයි අවබෝධය කියලා කිව්වට වරදවා ගන්න එපා.
දැන් අලුතෙන් තියෙන විද්‍යාව තියෙන අපි විෂයක් විදිහට ඉගෙන ගන්නේ. ඒක නෙමෙයි. ඒ අවබෝධය පුදුම එකක්නේ. අද අවබෝධ කරගත්ත දේ හෙට වෙන දෙයක් අවබෝධ කරගත්තාම නැති වෙලා යනවා. ඒක නැති වෙන අලුත් වෙන වරින් වර වෙනස් වෙන අමුතු විදිහ අවබෝධයක්. මෙතන කතා කරන මේ විද්‍යාව එහෙම එකක් නෙමෙයි. ඒ අවබෝධය වෙනස් වෙන්නේ නැති එකක්. සදාකාලිකත් නෑ. නමුත් වෙනස් වෙන්නේ නැති අවබෝධයක් ඒක. ඉතින් කොහොම හරි විද්‍යාව කියන්නේ මොකටද? අවබෝධයට. ඉතින් අවිද්‍යාව කියන වචනේ තව වැඩිපුර තියෙන්නේ අකුරයිනේ අයන්න. අයන්න යොදලා තියෙන්නේ තව අකුරක් වෙනුවටයි. මොකක්ද ඒ අකුර? ඔය අයන්න යොදලා තියෙන්නේ නයන්න වෙනුවට. හොඳට මතක තියාගන්න. හැමතැනම නෙමෙයි ගොඩක් තැන්වල. නයන්න වෙනුවට. න විද්‍යා. ඒ කියන්නේ විද්‍යාවක් නෑ. අවබෝධයක් නෑ කියලා කියන්නේ. ඉතින් නයන්න ලස්සන නැති හන්දා නයන්න වෙනුවට අයන්න ලියලා. අකුරක් මකලා අකුරක් ලියලා. ඒකට අපි භාෂාවේ කියනවා මොකද්ද? ආදේශය කියලා. අකුරක් මකලා අකුරක් ලියන එකට අපි භාෂාවේ කියනවා ආදේශය. හරියට අපි වගේම ඉගෙන ගත්ත කෙනෙක් අපි වැඩ කරන කාර්යාලයට එනවා. අපිට වගේ සුදුසුකම් තියෙන කෙනෙක්. ඔය මිනිස්සයා මොකද කරන්නේ ඇවිල්ලා? අපි මම තමයි ප්‍රධාන එතන. අර මිනිස්සයා කල්පනා කරනවා මටත් මෙයාගේ සුදුසුකම් ඔක්කොම තියෙනවා. මම තමයි ප්‍රධාන පුටුවේ ඉන්න ඕනේ කියලා. මේ මිනිස්සයා කොහොම හරි අර ඉන්න පරණ කෙනාව අයින් කළා එතනට එන්න උත්සාහ කරනවා. සමහර විට එතෙන්ට එනවා. අන්න ආදේශයේ වගේ තමයි. අර ඉන්න කෙනාව සම්පූර්ණයෙන්ම අයින් කළා දාලා එතනට එනවා. බලන්න නයන්න තිබ්බේ නයන්න වෙනුවට අයන්න ඇවිල්ලා. හරියට කවුරු වගේද? සතුරා වගේයි අපේ. ඒ නිසා සංස්කෘත භාෂාවේ සංස්කෘත ව්‍යාකරණවල කිව්වා ශස්ත්‍රු අදාදේශක් කියලා. ශස්ත්‍රු අදාදේශක් කියන්නේ ආදේශය සතුරෙකු බඳුය කියලා. අන නයන්න වෙනුවට තමයි අයන්න ආදේශ කරලා තියෙන්නේ. ඒකේ තේරුම නැත කියන අර්ථය. එන විද්‍යා කියන්නේ අවබෝධය. අයන්නෙන් නැත කියන අර්ථය එනවා. එහෙනම් අවිද්‍යා කියන්නේ මොකද්ද? අවබෝධය නැහැ කියන එකයි. නැත්නම් අවබෝධ නොවීම කියලා ඉතින් ලස්සනට කියන්න අපිට යොදා ගන්න පුළුවන්. කුමක් අවබෝධ නොවීමද? චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව අවබෝධ නොවීම. මෙතෙන්දි මේ අවිද්‍යාව කියන්නේ ගහක් පෙන්නුවා මේ ගහ අඳුරන්නේ කියන එකට එහෙම නෙමෙයි. තිත්ත පැටව් වගේ මාළුව පෙන්නුවා මේ මාළු වර්ගය මොකද්ද? මෙයාගේ විස්තර මොනවද කියලා කියන්න දන්නේ නැති වුණාට ඒක අවිද්‍යාවක් නෙමෙයි. මේ අවිද්‍යාව කියලා කතා කරන්නෙම දුක්ඛාර්ය සත්‍ය අවබෝධ නොවීම, සමුදයාර්ය සත්‍ය අවබෝධ නොවීම, නිරෝධාර්ය සත්‍ය අවබෝධ නොවීම, මාර්ගාර්ය සත්‍ය අවබෝධ නොවීම. කෙටියෙන්ම කිව්වොතින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම. මේකට තමයි මේ අවිද්‍යාව කියන්නේ. මං ගියවරක් වචනයක් මතක් කළා ඔබට අටුවා වෙන අන්ධෝවිය අවිද්‍යාව කියලා. අවිද්‍යාව හරියට අන්ධයෙක් වගේ. අන්ධයට කරන්න ඕනි දේවල් පේන්නෙත් නෑ. මෙලොවට අන්ධයාට මුකුත්ම පේන්නේ. අන්න ඒ වගේ තමයි අවිද්‍යාවෙන් වැහුණට පස්සේ මෙලොව යහපතට හේතු වෙන හොඳ දේවල් කුසල ධර්ම ගැන අවබෝධය එන්නේ නෑ.
මෙලොව අයහපතට හේතු වෙන අකුසලය කියලා ඒක ගැනත් අවබෝධයක් නැහැ. ඒක කරන්නේ නැතුව ඉන්න ඕනේ කියලා. ඒ වගේම පරලොව යහපතට හේතු වෙන කුසල ධර්මය ගැන අවබෝධයක් නැහැ. පරලොව යහපතට හේතු වෙන අකුසල ධර්ම ගැන අවබෝධයක් නැහැ. ඒ වගේම සංසාර විමුක්තියට යන මාවතයාට පේන්නෙත් නැහැ. අන්ධයෙක් වගේ. අවිද්‍යාව කියලා පැරණි උපමාවක් දක්වලා තියෙනවා මේ අවිද්‍යාව තේරුම් ගන්න. ඉතින් අවිද්‍යාව කියන වචනයනේ අපි පැහැදිලි කරලා දෙන්නේ මුලින්ම. ඒකේ තේරුම තමයි අවබෝධ නොවීම. නොදැනීම කියන්නත් පුළුවන්. කෙටියෙන් නොදැනීම. ඒකත් වැරදි නෑ. බුදුරජාණන් වහන්සේ භාවිතා කරලා තියෙනවා නොදැනීම කියන වචනයත්. නොදැනීම කිව්වට හැබැයි අර අවබෝධ නොවීම කියන එකයි මේ කියන්නේ කියලා අපි මතක තියාගන්න ඕනේ. ඊළඟට මුලාව, මෝහය මේ වචන වලිනුත් අදහස් කරන්නේ අවිද්‍යාව. නැත්නම් අවිද්‍යාවෙන් තමයි අපි වැහිලා තියෙන්නේ. නියුත කියලා කියනවා. නියුත කියලා කියන්නේ වැහිලා තියෙනවා විද්‍යාවෙන්. ඒ තමයි ස්වාමීන් වහන්සේ මේ වචනේ අර්ථය. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ අවිද්‍යාව කියන චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැනීම. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැනීම කියන කාරණාව ස්වාමීන් වහන්සේ විසින් කෙටියෙන් හඳුන්වන්නට යෙදුණා. වචනාර්ථය විස්තර කරද්දී. ස්වාමීන් වහන්සේ තවදුරටත් අපිට ඒ අවිද්‍යාව කියන වචනය එමන් නැත්නම් චතුරාර්ය සත්‍ය නොදැනීම කියන කාරණය තව දුරටත් විස්තර කරලා දෙන්න පුළුවන්ද? ඔව්. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අහන ලද ප්‍රශ්නය මං හිතන්නේ හැම කෙනාටම ඉතාම හොඳින් පැහැදිලි වෙන්නට ඇති. අපි කෙටියෙන් සඳහන් කළා අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම කියලා. ඉතින් උන්වහන්සේ විමසා සිටින්නේ මේක තවදුරටත් ටිකක් පැහැදිලි කරලා දෙන්න කියලා. මොකද්ද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම කියලා කියන්නේ? ඇත්තටම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඉපදීම කියලා කියන්නේ දුකක්ද සැපක්ද? මොකක්ද ඉපදීම කියලා කියන්නේ? දුකක් ඉපදීම කියලා කියන්නේ. නමුත් ඉපදීම දුකක් වුණාට සමහර කිව්වට අපි ඔක්කොටම මේක දුකක් කියලා තේරෙන්නේ නැහැ. ඒ තමයි අවිද්‍යාව. දුකක් තියා මේක මේ පිනකට ලැබිච්ච දෙයක් කියලාවත් තේරෙන්නේ නැහනේ. මේ අපි මේ ලබලා තියෙන ඉපදිච්ච එක. එහෙම තේරුණා නම් අඩු ගානේ ඉපදිච්ච දවසේ වෙන වැඩක් කරන්න බැයි නම් පන්සලකට ගිහිල්ලා බෝමලුව හරි සුද්ධ කරලා දානෝනේ, අතු ගාලා හරි දානවනේ. ආයෙක වතාවක්වත් සුගතියකවත් ඉපදෙන්න කියලා. මල් පහන් ටිකක් හරි පූජා කරලා ජීවිතේට ආශිර්වාදයක් ලබා ගන්නවනේ. පුළුවන්කමක් තියෙනම් දානයක් දෙනවා. නැත්තම් බුදුන් වැඳලා පිරිත් කියනවා. මොකක් හරි යහපතක් වෙන දෙයක්. තව ආත්ම ගානක් සසර ගියොත් එහෙම සසර යන්න කියනව නෙමෙයි. තව ආත්ම ගානක් සුගතිය උපදින විදිහටනේ උපන්දිනය ගත කරන්නේ. අපි සමහර විට උපන්දිනය ගත කරන්නේ වෙනත් පව් සිදු වෙන අහිතකර පාන වර්ග එහෙම ගෙනහැල්ලා. ඒවට නම් කියන්න උමනාවක් නෑනේ. බලන්න ඒකෙන් මොකද කරන්නේ? තමනුත් ආත්ම සිය ගානක් දුගතියට උපදින විදිහේ පවක් රැස් කර ගන්නවා. අපාගාමී වෙන විදිහ උපන්දිනේ දවසේ. කමක් නෑ කියමු තමන්මනේ එක කරගන්නේ. මේ අසත්පුරුෂයා තමන්ගේ යාළුවෝ කියලා හිතන පිරිසක් එක්කන් ඇවිල්ලා
ඒ ඇත්තොත් ආත්මසිය ගානකට අපායට යන විදිහට යාලටත් බොණ්ඩ දෙනවා. ඉතින් මෙයාගේ උපන්දිනේට ලැබෙන්නේ මොකද්ද? පිනක් කළා නම් ආශිර්වාදයක් ලැබෙනවා. පවක් කළා නම් සාපයක් ලැබෙනවා. එයාගේ ජීවිතේටම හොඳ සාපයක් ලැබෙනවා. මෙලොවටත් සංසාර ගමනටත් හොඳ සාපයක් ලැබෙනවා යාට. මේ ජීවත් වෙන කාලෙදිත් ඒක බලපානවා. අනුන්ටත් අයහපතක් වෙන, තමන්ටත් අයහපතක් වෙන දෙයක් කළාම. ඉතින් බලන්න ඉපදීම දුකක් තියා මේක පිනට ලැබිච්ච වටිනා දෙයක් කියලාවත් අපිට තේරිලා නැහැ. අපිට හැම වෙලාවෙම සාමාන්‍ය ලෝකෙට තේරෙන ඉපදීම දුකක් කියලා තේරෙන්නේ. දැන් බලන්න ඉපදුනාට පස්සේ වයසට යනවා. ඒක දුකක් කියලා තේරෙන්නේ නැහෙනි. පුංචි ළමයි කල්පනා කරන්නේ කවද්ද තරුණ ළමෙක් වෙන්නේ කියලානේ. පොඩි කාලේ උත්සාහය වයසට යන්න ආසයි. තරුණ වයසටපත් වුණාම ඒත් ඒක මේ වයසට යාමක් මේ කියන එක තේරෙන්නේ නැහැ. වයසට යනකොට අර ගස් හැදෙනකොට ඉස්සෙල්ලාම ගස් හැදිලා වැඩිලා ලොකු මහත් වෙනවා. පළවෙනි අදියරේදී. දෙවෙනි අදියරේදී තමයි ගස් දිරන්න පටන් ගන්නෙ. දුර්වල වෙන්න පටන් ගන්නෙ. මිනිස්සුත් එහෙමයි. මුලින්ම වයසට යනකොට හැදෙනවා, වැඩෙනවා, උස් මහත් වෙනවා. අපිට හිතෙන්නේ අපි ලොකු අය, වැදගත් අය, වටින අය, තරුණ අය, ශක්තිමත් අය වෙනවා කියලා. එහෙම වෙනවා තමයි පළවෙනි අදියරේදී. ඒ පළවෙනි අදියර නාකි වෙන හැටි. දෙවෙනි අදියරයට ආවට පස්සේ එන්නේ මොකද? අර හැදිලා වැඩිලා ලොකු මහත් වෙච්ච ශරීරේ ටික දිරන්න පටන් ගන්නවා. ඒක පේන්න ගන්නවා අවුරුදු 50 පනිනකොට. ටික කොහොමද දිරාගෙන යන්නේ කියලා මේ ශරීරේ. හැම පැත්තකින්ම හමද, කෙස්ද, ස්නායුද, මාංශපේශිද, අස්ටිද, හන්දිද හැමදේම ටික අනිත් පැත්තට යන්න පටන් ගන්නවා. දිරණ පැත්තට. දැන් බලන්න අපි තරුණ වෙනකන් ජරාවට නැත වයසට යාමට ආස කළා. දැන් අර දිරණ පැත්තට යනකොට නම් ඒකට ආස කරන්නේ ටිකක් අකමැති. ඒ දුකක් කියලා තේරෙන්නේ. උත්සාහ කරන එක වහගන්න කොහොම හරි. ඒක වහගන්න උත්සාහ කරන එක ඒක වැරද්දක් එහෙම නෑ. නමුත් ඒක දුකක් කියලා තේරුම් ගන්න නෑනේ අපි. ඊට පස්සේ වයසට යනකොට ඒකට පුරුදු වෙනවා. ඊළඟට දුර්වල වෙන එකත් ගාණක් නැතු යනවා Tamanට. ඒක තේරුම් ගන්නෑ. ඒකට හුරු කරනවා හිතේ ස්වභාවයට. බලන්න ඊට පස්සේ ඇවිද ගන්න බැරි මට්ටමට වයසට ගියත් මුලින්ම මානසිකව වැටෙනවා. ඒත් මේක යථාර්ථය තේරුම් ගන්නේ නෑ. මේක මහා දුකක් කියලා තේරුම් ගන්නෑ. ඇඳට වුණාමත් ඇඳට වෙලා ඉන්න හුරු වෙනවා විතරයි. ඒත් ධර්මයකට එන්න උත්සාහයක් නෑ, අවබෝධයක් නැති හන්දා. ඇඳට වෙලා ඉඳනුත් උත්සාහ කරන්නේ සින්දුවක් අහන්න හරි, ටීවී එකක් බලන්න හරි. ඒ දැන් ඉන්න අම්මලා එයාලා බොහොම හොඳ හන්දා. දැන් ඉන්න පුතාලා වයසට ගියාට පස්සේ එයාලා සමහර විට අපිට හිතන්නවත් බැරි තාක්ෂණික මෙවලමක් එක්ක කොහේ ජීවත් වෙන්න ගනී ඇඳට වෙලා. අපිට හිතා ගන්නවත් බැරි එයාලා මොන වගේ තාක්ෂණික මෙවලමක් භාවිතා කරයිද කියලා වයසට ගියාම තාක්ෂණය දියුණු වෙනකොට. ධර්මයක් එක්ක නම් ජීවත් වෙන්නේ නැහැ. මේක තේරුම් ගත්තා නම් එහෙම දුකක් කියලා ඇත්තටම දුකෙන් අත් මිදෙන්න ධර්මයත් එක්ක ජීවත් වෙන්න ගන්නවානේ වයසට ගිහිල්ලා ඇඳට වෙලා ඉන්න ගමන් හරි. පුංචි දෙයක් හරි බුදු ගුණ හරි හිතමින් ඉන්න. මෛත්‍රී භාවනා වඩමින් හරි ඉන්න. අඩු ගානේ හොඳට සීලයක් සමාදන් වෙලා මේ සීලය රැකගෙන ඉන්න ඒ කාලේ. ඇඳේ ඉන්න ගමන් බුදුන් වැඳ ගන්න, පිරිත් ටිකක් කියා ගන්න. සරල දෙයක් මං කියන්නේ. තවත් ගැඹුරට ගියොත් වෙන භාවනා ක්‍රමයක් හරි වඩා ගන්න මට්ටමට එනවනේ. අන්න බලන්න දුක ගැන මිනිස්සුන්ට අවබෝධයක් නැහැ. අනික් දුක් ගැනත් එහෙමයි, ලෙඩවීම. ඒව දුකක් කියලා අවබෝධ කරගන්නේ ලෙඩ වුණාම මේකෙන් ගොඩ එන්නේ කොහොමද කියලා විතරනේ අපි හිතන්නේ.
මේක මහා සාංසාරික දුකක්. මේක ඉපදීම මුල් කරගෙනයි මේක පවතින්නේ. මේක නැති කරන්න ඉපදීමෙන් නිදහස් වෙන්න ඕනි කියන තැනට එන්නේ නැහැ. රෝගාතුරු වුණාම පොඩ්ඩක් හරි වෙනදක් බුදුන් වඳිනවා භාවනා කරනවා වගේ කරනවා නම් එදාට ඒකත් නවත්තන එකනේ අපි කරන්නේ. දැන් අපහසුයි, දැන් අමාරුයි මේ දවස්වල, අසනීපයි එහෙම කියලා. ඉතින් බලන්න, නමුත් ඒක මහා දුකක්, ලෙඩවීම කියලා කියන්නේ. පුදුම දුකක්. ඊළඟට මරණයට පත්වීම මහා දුකක්. ඔය අන්තිමට මැරෙන මොහොත ලොකු දුකක් නෙමෙයි. මොකද මැරෙන්න ගත වෙන්නේ මහ ලොකු කාලයක්. තප්පරයකටත් අඩු කාලයක් තමයි අපිට මැරෙන්න ගත වෙන්නේ. මැරෙනවා කියන්නේ බොහොම පුංචි වෙලාවකින් සිද්ධ වෙන පුංචි දෙයක්. ඇයි එහෙම කියන්නේ? මේ බුදුදහමට අනුව උපදින්නේ හිතකින්. ඒ උපදින හිතට අපි කියනවා ප්‍රතිසන්දි සිත. බුදුදහමට අනුව මැරෙන්නේ හිතකින්. ඒ හිතට අපි කියනවා චුතිසිත කියලා. අවසාන හිත. ඒ හිත ඇති වෙලා තප්පරෙන් කෝටියෙන් පංගුවකටත් වඩා පුංචි කාලයක්, කෝටියෙන් පංගුවක් තරම් පුංචි කාලයක් පැවතිලා නැතිවීම තමයි මරණය කියන්නේ. එහෙනම් මැරෙන්න තප්පරෙන් කෝටියෙන් පංගුවක් වගේ බොහෝම පුංචි වෙලාවක් ගත වෙන්නේ. තාම පුංචි වෙලාවක්. චුතිසිත ඇති වෙලා පැවතිලා නැති වෙනවා. එතකොටම මැරෙනවා. සාමාන්‍යයෙන් ලෝකේ මරණයේ හැටියට ඔය සිතක් ගැන කතා කරන්නේ. සාමාන්‍ය මිනිස්සු නම් හිතන්නේ මැරුණා කියලා කොහොමද? හුස්ම නැවතිලා නම් මැරුණා කියලා තමයි සාමාන්‍ය මිනිස්සු හිතන්නේ. ඒකනේ මැරිලා කියලා දැනගත්තාම මැරිලාද කියලා බලන්න අපි සාමාන්‍යයෙන් කරන්නේ නහය ළඟට ඇඟිල්ල තියලා බලනවානේ. අපේ ඇඟිල්ල හරහට තියලා බලනවා. එතකොට හුස්ම ගන්නවා නම් අපේ ඇඟිල්ල හුස්ම වදින්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සු හිතුවේ එහෙමයි. හුස්ම නැවතිලා නම් මැරිලා කියලා. සාමාන්‍ය වෛද්‍යවරු හිතන්නේ බෙද මහත්තුරු වගේ අය හිතුවේ කොහොමද? එයාලා බලන්නේ නාඩි අල්ලලා. නාඩි වැඩ කරන එකෙන් තීරණය කරන නාඩි වැඩ කරන්නේ නැත්තම් තේරුම් ගන්නවා මැරිලා කියලා. නාඩි වැඩ කරන හැඩේ අනුවත් එයාලට තේරුම් ගන්න පුළුවන් තව දවසයි නැත්තම් දෙකයි තව පැය 34යි. එහෙමත් හරියටම තේරුම් ගන්න පුළුවන් එයාලට. නාඩි ශාස්ත්‍රය හරියට ඉගෙනගෙන තිබ්බොත්. එයාලා මැරිලා කියලා තේරුම් ගන්නේ නාඩි වැටෙන්නේ නැත්තම්. සාමාන්‍ය වෛද්‍යවරු ඉතින් ලේසියෙන් බලන්නේ කොහොමද? නලාව තියලා බලනවා හાર્ට් එක වැඩද කියලා. ඉතින් හાર્ට් එක වැඩ නැත්තම් සාමාන්‍යයෙන් දල වශයෙන් මැරිලා කියලා තීරණය කරනවා. හැබැයි දැන් මරණය හැටියට සලකන්නේ මොකද්ද? මොලේ මරණය තමයි දැන් භෞතික විද්‍යාවේ මරණය හැටියට සලකන්නේ. මොලේ මරණය. මොලේ මැරිලා නම් තමයි මරණය හැටියට භෞතික විද්‍යාවේ සලකන්නේ. හැබැයි බුදුදහමේ මරණය හැටියට සලකන්නේ කුමක්ද? චුතිසිත ඇති වෙලා පැවතිලා නැතිවීම. වතුර පාරක් ගලාගෙන ගියා. වතුර පාරක් ගලාගෙන ගියාට පස්සේ වතුර ගිය පාර හැරිලා තියෙනවා. කුණු රොඩු එහෙට මෙහෙට රැඳිලා තියෙනවා. කෝටු කෑලි රැඳිලා තියෙනවා. හැබැයි එකක්වත් වතුර නෙවෙයි. වතුර ගිය පාරේ මන් සලකුණු. අන්න ඒ වගේ මැරුණට පස්සේ වෙන දේවල් ටිකක් තමයි හුස්ම නවතිනවා. ටිකක් වෙලා යනකොට ඇඟ සීතල වෙනවා. එකපාරට නෙමෙයි ටිකක් වෙලා යනකොට. හાર્ට් එක නවතිනවා. මොලේ මැරෙනවා. ඔන්න මැරුණට පස්සේ වෙන ඒවා. හැබැයි ඒව එකක්වත් මරණය නෙමෙයි. ඒවා මරණය ගිය මාවතේ මන් සලකුණු. අර වතුර ගිය පාරේ හැරිලා තිබ්බේ රොඩු කෑලි එකතු වෙලා ලී කෑලි එකතු වෙලා තිබ්බේ. අන්න ඒ වගේ මේක මරණය ගිය මාවතේ මන් සලකුණු. මරණය දුකක් වෙන්නේ ඇයි මෙච්චර මේ තප්පරයකින් කෝටියෙන් පංගුවක් වගේ පුංචි වෙලාවක නම් සිද්ධ වෙන්නේ? ගණන් ගන්නවත් දෙයක් නැහැනේ. මොකද දුකක් වෙන්නේ? දුකක් වෙන්නේ
මේ මරණාසන්න මොහොතේදී අපිට දැනෙනවා අපි මැරෙන බව. දැනෙනකොට අපිට හිතෙනවා මන් දැන් තනි වෙනවා කියලා. මේ මුළු ලෝකෙම මට නැති වෙලා මන් තනි වෙනවා. ඇත්තටම ලෝකෙම විනාශ වෙලා තමන් විතරක් ජීවත් වෙන අවස්ථාවක් වගේ මරණය. ලෝකෙම දාලා යන දවසක් තමයි. ඒක අනිත් පැත්තට හිතුවොත් ලෝකෙම නැති වෙලා තමන් විතරක් ඉතුරුනා කියලා හිතන්න සුනාමියක්වත් ඇවිල්ලා දරා ගන්න පුළුවන් දමාරුයි. මැරෙන මොහොතේ වගේ මේ සියල්ලම තමන්ට නැති වෙලා යනවා මේ මොහොතේදී. ඉතින් ඒක ලේසියෙන් කෙනෙකුට දරා ගන්න බෑ. හිතක් හදපු නැති කෙනෙකුට දරා ගන්න බෑ. සිහි විකල් වෙනවා. පින් දහම් කළා තියෙන සමහර ඇත්තන්ට පවා සිහිය දියුණු කරගෙන නැත්තම් පිනක්වත් මතක් වෙන්නේ මං කොහොමද මේවා දාලා යන්නේ? පුදුම විදිහට මානසිකව අසරණ වෙනවා. අල්ලගෙන මැරිලා සමහර විට දුගතිගාමී වෙන අවස්ථා තියෙනවා. මේ වෙලාව හරි අමාරු එකක්. හිතක් සිහියක් පුරුදු කරන්න භාවනාවක් පුරුදු කරලා තිබුණා නම් එහෙම අන්නේ අයට නම් බොහෝම හොඳ සිහියෙන් මේ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන්. අර දැන් අවුරුදු 2-3කට ඉස්සෙල්ලා අපවත් වුණා පූජනීය වැලිමඩ ධම්මදස්සී මහා ස්වාමින් වහන්සේ. උන්වහන්සේ අපවත් වෙන්න විනාඩි 20කට විතර ඉස්සෙල්ලා කියන්නේ මගේ කටට ලේ ටිකක් ආවා. ඒක ඇවිල්ලා තියෙන්නේ නහයෙන්. ඒක අන්ද තව ටික වෙලාවයි මං ඉන්නේ. කට්ටියට මැතුල්ට එන්න කියලා උන්වහන්සේ හැමෝටම මෙතන එළිය හිටි ශිෂ්‍ය පිරිසට එන්න කියලා බණ කියලා දන් දීපු දායකයන්ට පින් දීලා උපස්ථාන කරන ස්වාමින් වහන්සේලාට ඇඳේ ඉඳන් පින් දීලා දැන් මගේ වෙලාව හරි කියලා ඇඳේ හාන්සි වෙලා තමන් මත් දෙක සංවර තියාගෙන ඇස්පියා ගැනීම තමයි උන්වහන්සේගේ මරණය. පොඩ්ඩක්වත් හයියෙන් හුස්ම ගන්න නැතුව දඟලන්නේ නැතුව හෙල්ලෙන්නේ පැද්දෙන්නේ කෑ ගහන්නේ කෙඳිරි ගහන්නේ නැතුව බොහොම සාන්තව හිතන්නවත් බෑ මේ මරණය. මේක සත්‍යම එකක්. කිසිම අතිශෝක්තියක් නැතුව කිසිම වර්ණනාවක් නැතුව ගොඩක් වෙලා කියන්න තිබිච්ච විස්තරයක් මම ඒක විනාඩියකින් කිව්වේ. මොකද ඒවට අතිශෝක්ති එකතු කරන එකත් පවක්. ඒවා අපි හරියටම මතකේ තියාගන්න හරියටම තේරුම් ගන්න ඕනි දේවල්. අන්න ඒ වගේ සිහියෙන් ලේසියෙන් කෙනෙක් මැරෙන්නේ නැහැ. සමහර අය හරියටම දන්නවා තමන් මැරෙනවා මේ අවල් වෙලාවට. බණුන් වහන්සේ බණ කියලා පින්දි ඔක්කොම ඉවර කළා. දැන් මගේ වෙලාව හරි. දැන් මට යන්න තියෙනවා. සිහියෙන් තමන්ම මේ හොඳ ක්‍රියාශීලී කෙනෙක් නෙවෙයි හොඳට රෝගාතුරව හිටිය කෙනෙක්. ඇඳේ ඉඳගන්නෙත් අනික් අය වාඩි කරවන්නේ කිව්වට පස්සේ මන ටික කියන්න. ඇඳේ තනියෙන් වාඩි වෙන්නවත් බැරි මට්ටමක හිටියේ. ඒ වගේ සිහියෙන් මැරෙන්නේ බොහෝම හිත පුරුදු කරගත් අය තමයි. ටිකක් හරි හිත පුරුදු කරගත් අය. සමහර ඇත්තෝ ඉතින් පින්කම් නිසා සමහර අයට කරපු පින් නිසා සිහිය පිහිටන අය ඉන්නවා. භාවනාදී නොකරන ලද අය අතර. බලන්නේ මරණය මහා දුකක් වෙන්නේ මේ අතහරින්න සිද්ධ වෙන නිසායි. ඒක මහා දුකක්. නමුත් මේ දුක අපිට ඇති වුණේ මේ ඉපදීම නිසායි කියන තැනට අපි එන්නේ නැහනේ. සසර නිසායි කියන තැනට අපි එන්නේ නැහනේ. ඒක තමයි අපේ අවිද්‍යාව. අනික් දුක් බැලුවත් එහෙමයි. ශෝක, ඇඬීම, පරිදේව, වැළපීම, දුක්ඛ, කායික දුක, දෝමනස්ස, මානසික දුක, උපායාස, කායික මානසික දැඩි වෙහෙස. ඔය ඔක්කොම මහා පීඩාවල්නේ. කවුද කැමති අඬන්න, වැළපෙන්න, කායිකව පීඩා ලබන්න, මානසිකව පීඩා ලබන්න. මේවා දුක්. ඒවා දුක් කියලා ඒ වුණාට අපිට තේරෙන්නේ නැහැ. මේ දුකට හේතුව තණ්හාව කියලා අපිට තේරෙනවද? නැහැ. අපිට තේරෙන්නේ මොකද්ද? තණ්හාව මොකට හේතුව කියලාද? සැපයට හේතුව කියලානේ හිතෙන්නේ. අපි කිව්ව පිළිකුල් භාවනාව කරන්න කියලා හැම කැමතිද? නෑ. ආසාව නැති වෙලා යයිනේ එහෙම කළොත්. ඒ මොනොත් අපිට සැප නැති වෙයි. එතකොට අපේ අදහස මොකද්ද?
තණ්හාව සැපයට හේතුවයි කියලා. දැන් බලන්න වාහනයක් ගන්න ආසයි. එයා හිතන්නේ වාහනේ ගත්තනම් ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලානේ. සම්පූර්ණ සැපයකට පත් වෙනවා කියලානේ. ඒ කියන්නේ මේක සැපයට හේතුවක් ඇටියට සලකන්නේ දුකට හේතුව. මේ තමයි අවිද්‍යාව. සම්පූර්ණ අනිත් පැත්තනේ. දුකට හේතුව සැපයට හේතුවක් ඇටියට හිතනවා. ඊළඟට නිවන කියන එක සියලු දුකින් නිදහස් වීමනේ. ඒ නිවන එතකොට උතුම්ම සැපයක්නේ ලෝකේ තියෙන. හැබැයි අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච මිනිසාට සත්වයාට වැටහෙන්නේ මේක මහා දුකක් කියලා. ඇයි ආසාවක් නැහැ, තරහක් නැහැ, කිසිම ක්ලේශයක් නැහැ, ඇලීමක් බැඳීමක් නැහැ. මේක කොහොමද කරන්නේ? සියල්ල අතාරින්නේ කොහොමද? මහ දුකක් හැටියට යාට වැටහෙන්නේ එක. නිවන සැපතක් කියලා කිව්වට අපි ප්‍රාර්ථනා කළාට අපි කිව්වොත් ඔබ දැන් මහණ වුණොත් ඔබ හෙට නිවන් දකින්න පුළුවන් කියලා එහෙම වෙන්නේ නැහැ. නමුත් ඇත්තටම පුළුවන් කෙනෙක් එහෙම කිව්වොත් අපි ඒකට කැමතිද? එහෙම අතහරින්න බෑ අපිට. අපිට ඒ අතහැරීම කියන එක ප්‍රාර්ථනා කළාට දැනට මහ දුකක් විදිහටමයි වැටහෙන්නේ එකත්. නිවන් දකින මාර්ගය වුණත් මහා කරදරකාරී වැඩක්, කරන්න අමාරු වැඩක් විදිහට මිස මහා සැපයකට සාන්තියකට ළඟා වෙන සුන්දර මාවතක් විදිහට අපිට වැටහෙන්නේ නැහැ. මේ තමයි අපි තුල තියෙන අවිද්‍යාව. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ නොවීම. කෙටියෙන් කිව්වොත් ඔය දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න ඕනි කොහොමද? අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්. දුක්ඛ සත්‍ය කියන්නේ පංච උපාදානස්කන්ධනේ. දුක අවබෝධ කරනවා කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විදිහට අවබෝධ කර ගැනීම. ඔව්. අවිද්‍යාව කියන වචනය එමත් නැත්තම් ඒ දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීම මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම කියන කාරණාව තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මහා ඝන අන්ධකාරයකින් වැහිච්ච දෙයක්. ඒ ඝන අන්ධකාරයෙන් මිදුණට පස්සේ බබලනවා. ඒ කියන්නේ විද්‍යාව ඉපදිච්ච තැන, මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච තැන මහා ආලෝකයක් දකින්නට ලැබෙනවා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම එමත් නැත්නම් මේ අවිද්‍යාව උපදින්නටත් එනම් හේතුවක් තියෙන්නට ඕන. හේතුවක්. ස්වාමීන් වහන්සේ ඒ හේතුව මොකක්ද? ඔව්. බුදුදහමට අනුව සෑම දෙයක්ම හටගන්නේ හේතුවක් ඇතුව. හැබැයි එක හේතුවක් ඇතුව නෙමෙයි. හේතු ගොඩක් ඇතුව. ඒ වුණාට මේ හැම දෙයක්ම හටගන්න මූලික වෙච්ච, ප්‍රධාන වෙච්ච ආසන්නම හේතුවක් තියෙනවා. අන්න ඒක අපි හේතුව හැටියට සලකනවා. නමුත් ඒක විතරක් නෙමෙයි, තව හේතු ගොඩක් තියෙනවා. ඉතින් මේ අවිද්‍යාවට ආසන්නම හේතුව මොකද්ද? ප්‍රධානම හේතුව මොකද්ද? ළඟම තියෙන එක. ළඟම තියෙන හේතුව තමයි ආශ්‍රව. ආශ්‍රව. එක කියනවා ආසව සමුදයා අවිජ්ජා සමුදයෝ කියලා. ඒ කියන්නේ ආශ්‍රව හට ගැනීමෙන් අවිද්‍යාව හටගනී. මොනවද ආශ්‍රව කියලා කියන්නේ? ආශ්‍රව කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ අපේ සිත් සතන් තුළ පල්වෙවි පවතින කෙලෙස් වලට. දැන් ඔය තියෙනවා මේ අරිෂ්ඨ වර්ගවලත් තියෙනවා ආශ්‍රව කියන අරිෂ්ඨ වර්ග. ඒවා හදන්නේ කල්දේරන් වලට බෙහෙත් ද්‍රව්‍ය දාලා දීර්ඝ කාලයක් පල් කරලා ඊට පස්සේ පල් කරගත්ත වතුර වලින් ඒවා පෙරා ගන්නවා. ඒ පෙරණ එකට කියන නියමිත වචනේ මට මතක නැහැ. ඒවා
පෙරා ගන්නවා. අන්නේ පෙරා ගැනීමෙන් පසුව තමයි ඒවා ඒ ඖෂධ වර්ග නිෂ්පාදනය කරන එක තැන පල් කල්ලා හදන්නේවා මුලින්ම. අන්න ඒ වගේ අපේ సంతානය තුල අති දීර්ඝ කාලයක් තිස්සේ පල්වෙන බොහෝ කලක් තිස්සේ කුණු වෙවි පවතින කෙලස් තියෙනවා. ඒවට තමයි කියන්නේ ආශ්‍රව. මොනවද ඒ ආශ්‍රව? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම වස්තුන් කෙරෙහි ඇති ආසාව. බලන්න අපි ළඟ තියෙනවනේ රූපයට, ශබ්දයට, සුවඳට, රසයට, ස්පර්ශයට ආසාව. මේ තමයි එක ආශ්‍රවයක්. ඒකට කියනවා කාමාශ්‍රව කියලා. කාම වස්තුන්ට ඇති ආසාව කාමාශ්‍රව. ඒ වගේම අපි තුල තියෙනවා තව රූපාවචර, අරූපාවචර, බ්‍රහ්ම ලෝකවල මේ රූපාවචර, අරූපාවචර, බ්‍රහ්ම ලෝක කෙරෙහි අපේ හිත තුල ආසාවක්, තණ්හාවක් තියෙනවා. සමහර අය කැමති දිව්‍ය ලෝකෙ ඉපදෙන්න. ඒකත් අර කාමාශ්‍රව වලටම තමයි වැටෙන්නේ. හැබැයි සමහර අය කැමති මේ කාම ලෝකෙ ඉපදෙන්නේ නැතුව බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න ධ්‍යාන වඩලා. ඒ බ්‍රහ්ම ලෝක කෙරෙහි කැමැත්ත, ආසාව, ඒකට භවආශ්‍රව කියලා කියන්නේ. බ්‍රහ්ම ලෝකවල රූප, අරූප බ්‍රහ්ම ලෝකවල උපදින්න තියෙන කැමැත්ත හඳුන්වන්නේ භවආශ්‍රව. දිව්‍ය ලෝක ආදීෙහි කැමැත්ත ඒක කාමාශ්‍රව වලටම අයිති වෙනවා. ඊළඟට මේ බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්න නම් ධ්‍යාන වඩන්නට ඕනිනේ. මොකද ඒවැ ඉපදෙන්නේ ධ්‍යානලාභීන් පමණයිනේ. ධ්‍යාන උපදවා ගත්ත සමහර අයටත් මේ ධ්‍යාන කෙරෙහි ඊටාම සියුම් තණ්හාවක් උපදිනවා. ඒ ධ්‍යාන කෙරෙහි උපදින තණ්හාව හඳුන්වන්නේ ධ්‍යාන නිකාන්තිය කියලා. මොකද්ද වචනය? ධ්‍යාන නිකාන්තිය. ඒ කියන්නේ ධ්‍යාන කෙරෙහි ඇති තණ්හාව. දැන් රූපාවචර, අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදීමට තියෙන කැමැත්තත් ධ්‍යාන කෙරෙහි ඇති ආසාවත් ධ්‍යාන නිකාන්තියක් තමයි භවආශ්‍රව කියලා කියන්නේ. ඒක මෙන්න මෙහෙම කියනවා පාලි භාෂාවෙන්. රූපා රූප භවේසු චන්දරාගෝච ධ්‍යාන නිකාන්තිච භවස්සවෝ නාම. එකන මං කියපු එකමයි ඒ කියන්නේ. රූප, අරූප බ්‍රහ්ම ලෝක කෙරෙහි තණ්හාවද ධ්‍යාන නිකාන්තියද භවආශ්‍රව නම් වෙයි. ඔන්න අවිද්‍යාවට එක හේතුවක්. භවආශ්‍රව, කාමාශ්‍රව හේතුවක්, භවආශ්‍රව හේතුවක්. ඊළඟට දිට්ඨාශ්‍රව. දිට්ඨාශ්‍රව කියන්නේ මිත්‍යා දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටි කියන්නේ මොනවද? ද්වාසට්ටි දිට්ඨියෝ දිට්ඨාශ්‍රවෝ නාම. මිත්‍යා දෘෂ්ටි 62ක් තියෙනවා කියලා බ්‍රහ්මජාල සූත්‍රය උගන්වනවා දීඝනිකායේ. ඔය මිත්‍යා දෘෂ්ටි 62ම දිට්ඨාශ්‍රව. ඔය ආශ්‍රව අපි ළඟත් තියෙනවා. මිත්‍යා දෘෂ්ටි කිව්වම අපි හිතන්නේ මේ පින්පව් අදහන්නේ, කර්මය පිළිගන්නේ කියලා විතරක්නේ. එහෙම නෙමෙයි. මිත්‍යා දෘෂ්ටි 62ක් තියෙනවා. ඔය 62කින් අපි මේ මිත්‍යා දෘෂ්ටි 62 හොඳ වෙලාවට අපි දන්නේ නැහැ. දන්නේ නැති අන්ද අපි හිතන් ඉන්නේ අපි ළඟ නම් මිත්‍යා දෘෂ්ටි නැහැ කියලා. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටි 62 ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවා නම් බ්‍රහ්මජාල සූත්‍රය ඉගෙන ගත්ත කෙනෙක් හරි අමාරු වැඩක්. බ්‍රහ්මජාල සූත්‍රේ මිත්‍යා දෘෂ්ටි 62 වෙන් කළා මතක තියාගන්න මට සතියක කාලයක් ගත වුණා. මේක දේශනාවේ මේ ටික මතකෙට ගන්න. එච්චර අමාරු දේශනාවක් ඒක. ඒවා මිත්‍යා දෘෂ්ටි වුණත් සම්මා දිට්ඨිය ගැන කියන විස්තර වලටත් වඩා අවබෝධ කරගන්න අමාරුයි. අවබෝධ කරගන්න තියෙන දෙයක් නෙමෙයි, නැති කරන්න තියෙන දෙයක්. හැබැයි තියෙන එක තේරුම් ගන්න එකත්
එච්චර අමාරු මේ මිත්‍යා දෘෂ්ටි වල. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටි 62 තමයි දිට්ඨාශ්‍රව කියන්නේ. සෝහන් ඵලයටපත් වුනහම නැති වෙලා යනවා මේ දිට්ඨාශ්‍රවය කියන එක. ඒ ආශ්‍රව එතනින් එහාට යන්නේ නැහැ. එතනින් ඉවරයි මිත්‍යා දෘෂ්ටි සියල්ල. ඊළඟට මෙන්න මේ කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව තමයි අවිද්‍යාවට හේතුව. ඒක අපිට පැහැදිලිව තේරෙනවානේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි අධික ආසාව, අධික තණ්හාව නිසා අපිට මොකද වෙන්නේ? අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතෙනවානේ. මේ ලස්සන ප්‍රියමනාප දේවල් දකිනකොට. දුක් සහගත දේවල් සැපයි කියලා අපි මුලාවටපත් වෙනවා. අනාත්ම වූ දේවල් ආත්මයි කියලා අපි මුලාවටපත් වෙනවා. සම්පූර්ණයෙන්ම අපිට පේන්නේ තියෙන පැත්ත නෙමෙයි, අනිත් පැත්ත පේන්නේ. ඒක හරි. මේ බලන්න පේනවනේ ආශ්‍රව වලින්. ඊළඟට අපිට ඉතින් අද අපේ වැඩසටහනේ අවසානයටත් දැන් පැමිණිලා තිබෙන්නේ. ඒ නිසා කෙටියෙන් මම කියන්නම්, අවිද්‍යාව හටගන්න පංච නීවරණ ධර්ම හේතු වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද ආදී පංච නීවරණ ධර්ම. අවිද්‍යාව හටගන්න සියලු අකුසල ධර්ම හේතුවක් බවට පත් වෙනවා. සියලුම අකුසල් ධර්ම. හැම අකුසලයක් තුලම අපි තුල අවිද්‍යාව පෝෂණය වෙනවා. ඉතින් අවිද්‍යාව නැති වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙන්, විද්‍යාව පහළ වීමෙන්. අවිද්‍යාව නැමැති ඝන අන්ධකාරය සම්පූර්ණයෙන්ම විහත විද්වංසනය වී යනවා. පින්වත්නි, අද මේ පටිච්ච සමුප්පාද විවරණ දේශනා මාලාවේ දෙවෙනි දවසේ අවිද්‍යාව පිළිබඳව ස්වාමින් වහන්සේ විසින් මනාකොට විස්තර කරලා දෙන්නට යෙදුණා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.